හුත්ත මට සිරාට උඹන් 16යි හරිද? ලැබ්වලට මට 16යි කියලා පිළිගන්න බැහැ හේතු ටිකක් තියෙනවානේ. එකක් මගේ කරහඩ. හරිද මම පිළිගන්නවා කරහට්ටයක් ගොරෝසුයි කියලා. ඒක මෙහෙමයි හරිද? මචං මට අනාදිමත් කාලෙක ඉඳලා මම මේ ජාලේ හිටියා. එතකොට ඒ ජාලේ වොයිස් කරලා කෝල් වේවාලි ගහලා ඒ වගේම තමයි මේ කරහඩ ගොරෝසුනේ. හරිද? එක දිගට පැය ගාණක් කියවනකොට කරහඩ ගොරෝසු වෙනවා. එක දවසක් නෙවෙයිනේ. ඒ කාලේ මෙහෙම මේ ජා ඉන්න කාලේ අනිත් ඒ කාලේ දැන් වගේ නෙමෙයි ඒ කාලේ වලි තිබ්බ ඒ කාලේ මේ ගෲප් වල chat කර කර ඉන්න හිටියේ දවසට පැයක් දෙකක් වගේ අනිත් ෆුල් ටයිම් පැය 15ක් 20ක් විතර දවසට වලි තිබ්බ කාලවල තිබ්බ. ඉතින් එතකොට ටයිපිනුත් නෙමෙයි ඒ කාලේ ටයිපින් ගහන්න උන්න තරක් නැහැ චාලේ වොයිස් ඔන්ලි විතරයි. එතකොට කරහර ගොරෝසු වෙනවා ඒකක් හරිද? එතකොට මගේ ජාලේ දැනම ගත්තොත් බං ඉතින් මා නාදිමත් කාලේ 7 8 වගේ ඉඳන් ජාලේ හිටපු ඉඳලා ඉතින් මට මේ සාමාන්‍යයෙන් චාලේ ගැන මනා දැනුමක් තියෙනවා. හරිද? ඊට පස්සේ මාර ඒක මට කියන්න තේරෙන්නේ නැහැ කියන්නේ. මන්නේ අර කියන්නේ අර වෙන උන්ට වඩා නිකන් වෙනස්නේ ඔබට තේරෙනවද නේ කියන්නේ. ඔබට තේරෙනවනේ මේකින් අනිත්‍ය උණුයි මායි අරණුයි සෑහෙන වෙනස් කියලා. ඒතර ඒක නම් අර මට ලැබෙච්ච ඉන්නේ මම ඇලන් වාශ්‍ය කරුවෙන්ද. ඇලන් එක්ක ඉන්න එකත් නෑ ඇලන් එක හෝල් දාලා කියන්නේ ඇලන් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඇලන් තමයි මචං මාව පරිණත කරේ හරිද? කියන්නේ ජාලේ ලයිෆ් එක විතර නෙවෙයි රියල් ලයිෆ් එකේ වුණත් ඇලන් තමයි ගොඩක් දේවල් කියලා දුන්නේ. එතකොට මේ ඒ කියන්නේ ඉතින් ජාලේ ලයිෆ් එකේ දේවල් රියල් ලයිෆ් එකට පොදු ඒවා. ගොඩක් කියන්නේ හැසිරෙන්න ඕනේ දිය අපි දැන් තහංකෝ උදාහරණයක් විදියට ගත්තොත් අර තමන්ගේ එක්ස්පර්ට් එක තියාගෙන ඉන්න විදිය ඒ වගේ දේවල් ගොඩක් ඇලන් තමයි කියලා දුන්නේ. ඒක රියල් ලයිෆ් දෙකම පොදු. එතකොට ඒ කියන්නේ මම පරිණත කරේ ඇලන් හරිද? ඊට පස්සේ ගත්තොත් මම දැන් අර වෙනස් උන්ට වඩා හිතනවා ඒ කියන්නේ මහ එකෙක් වගේ හිතන මහ එකෙක් වගේ ඉන්න හින්දා ඒ හැම දෙයක්ම උත්තෝ ඒක නිකන් ස්වාභාවිකයි තීරුම් ගනින් උත්තෝ මට අවුරුදු 16යි